තරගය සඳහා සහභාගී වීමට ඔව් පෙර තරග දෙකම මං හිතන්නේ හොඳ තරගයක් දීලා තමයි ජයග්‍රහණය කළේ. එම නිසා ඔවුන්ට යම් වෙහෙසකාරී තත්ත්වයක් තමයි අපිට හෙන්නු වෙන්නේ. හදාදීමේ තරගය ඉතාමත් උද්‍යෝගීමත් තරගයක් හැටියට පැවැත්වුණා. පළවෙනි වටය ජයග්‍රහණය හරංගල්ලා කණ්ඩායම සතු වුණා. දැන් නැවතත් තරගය ආරම්භ කිරීමට සියල්ල සූදානම්. ක්‍රීඩකයන්ගේ වෙහෙස නිවන්නට කටයුතු කරමින් සිටින බවයි පෙනී යන්නේ. කබඩි මේ තරගයට ලබා දුන් උද්‍යෝගය ඔළුවෙන් හිටගෙන මේ තරගයට ලැබුණා නම් කොයිතරම් සුන්දර වේවිද තරගය. මම හිතන්නේ මේ වෙද්දී තරගය කබඩි මේ තරගය වගේම ඉතාමත් සූක්ෂම විදියට ක්‍රියාත්මක වෙනවා. තවමත් තරගකරුවන් දෙපළ තමන්ගේ තරගකාරීත්වය අතහැර නැහැ. ශක්ති සම්පන්න, ජව සම්පන්න තරගකරුවන් දෙපළක් තමයි තරගයේ නිරත වෙන්නේ. මයිදානයේ ප්‍රේක්ෂකයන්ගේ උද්‍යෝගය ලබා දුන්නොත් ඔවුන්ට තවත් පහසු වෙයි තරගයේ ජයග්‍රහණය කරන්න. ඔව් හදාදීමේ තරගය පිරිමි. ඉතාමත් වෙහෙසකාරී තත්ත්වයට පත් වෙලා සිටින නිසා මෙම තරගය ආරම්භ කිරීමට ප්‍රථම ඔවුන්ට යම් විවේකයක් ලබා දීමට ඔවුන්ට සිසිල්පත් සංග්‍රහ කිරීමට අපේ උදාර ක්‍රීඩා සමාජයේ සංවිධායක මණ්ඩලය අපේ ලහිරු ගාම විදායකගේ ඉල්ලීම පරිදි දැන් ඉෂ්ට කරමින් පවතින බවයි පෙනී යන්නේ. දෙපාර්ශ්වයටම සිසිල්පත් සංග්‍රහයක් ලබා දෙන්න කියලා මම කාර්මික ඉල්ලීමක් කරන අපේ සංවිධායක මණ්ඩලයට. කබඩියේ තරගය පිරිමි. ඉතාමත් උද්‍යෝගික තරගයක්. කබඩි මේ තරගයට උද්‍යෝගය ඒ විදිහට තියෙද්දි ඔළුවෙන් හිටගෙන මේ තරගයේ උද්‍යෝගය නම් අතේ. තවමත් තරගයේ ක්‍රියාත්මක වෙනවා ඔළුවෙන් හිටගෙන මේ තරගය. ඔව් ඒ වගේම තමයි අපේ විනිශ්චය මණ්ඩලයත් මට පේනවා දැඩිසේ ක්‍රීඩාවට පත් වෙලා තිබෙනවා. වතුර බෝතලයක් අතේ තියාගෙන වතුර බිබී තමයි විනිශ්චය කටයුතු කරන්නේ. ඔවුන්ටත් මේ සංග්‍රහයම ලබා දෙන්න කියලා හැකි ඉක්මනින් ඒ සංග්‍රහය ලබා දෙන්න කියලා මම අපේ සංවිධායක මණ්ඩලයට ඉල්ලීමක් කරනවා. සංවිධායක මණ්ඩලය ඒ සඳහා ඉක්මනින් කටයුතු සූදානම් කර මෙවැනි ස්ථානයට ළඟාවන්න. ඔවුන්ගේ වෙහෙස නිවාගත් පසු අපිට තරගය අවසන් තරගය නිවා කිරීමට අවස්ථාව තිබෙන නිසා ඔළුවෙන් හිටගෙන මේ තරගයට උපදෙස් සම්භාරයක් ලැබෙන මොහොතක තවමත් නිහඬව නිසලව තරගකරුවන් තරගයේ නිරත වෙනවා. මම හිතන්නේ කම්බැදීමේ තරගයට ලැබුණු උද්‍යෝගයත් ඒ ආකාරයෙන්ම මේ මොහොතේ ලැබෙන අවස්ථාවක අපි බලමු ඔළුවෙන් හිටගෙන මේ තරගයේ කොහොමද ජය පරාජය ලැබෙන්නේ බෙදී යන්නේ කියලා. හැබැයි උද්‍යෝගය තව චුට්ටක් වැඩිපුර තිබ්බනම් තරගකරුවන්ට පහසු වෙයි කියලා මම විශ්වාස කරනවා. ඔව් මම හිතන්නේ ඔළුවෙන් සිට ගැනීමේ තරගය ඉතාමත් උද්‍යෝගවත්ව පවතිනවා. ඔබගේ සහයෝගය ලබා දෙන්න. අද මම හිතන්නේ බාප්පයි පුතයි අතර තරගයක් තමයි තියෙන්නේ. පෙර තරග පහුගිය තරග රටාව ලක්තාව ජයග්‍රහණය කළේ අපේ නිහාල් කුමාර මහත්මයා. අද ඔබ දැවන්ත තරගයක් ලබා දීමට අපේ මහිම මහත්මයා සමත් දීලා තියෙනවා. ඒ නිසා අපි බලමු කවුද අද ජයග්‍රහණය කරන්නේ කියලා. බාප්පද පුතාද තරගයේ ජයග්‍රහණය කරන්න කියලා බලන්න හොඟ දෙනෙක් මේ මොහොතේ රැස්ව සිටින මොහොතක පුංචි අත්පොළ සම්මානයක් පමණයි ඇහෙන්නේ. අත්පොළ සම්මානය වේගයෙන් ලබා දීලා ඔහුට දිරිමත් කරමු. තරගකරුවන් තමන්ගේ තරගයේ මේ වෙද්දී පැය භාගයකට වැඩි කාලයක් තරග කටයුතු නිරත වුණා. මම හිතන්නේ දැඩි වෙහෙසක් ඇති මේ මොහොතේ ඔබගේ ඔබ ලබා දෙන අත්පොළ සංවාදය ඔල්වරසන් හඬ තමයි ඔබ තවත් මොහොතක් හෝ රැඳෙන්න දායක කරන්නේ. ඔබගේ අත්පොළ සංවාදය තරගයේ අවසානයේ දක්වා ලබා දෙන මෙන්නටම කාරුණික වෙලා සිටිනවා. තරගයේ උද්‍යෝගීව නරඹන්න ගන්නවා.
සංවිධායක මණ්ඩලය විශේෂ සංග්‍රහය ලබා දෙන්න තරගය ආරම්භ කිරීමට සූදානම්. අමංගල කණ්ඩායමට ප්‍රතිමේ මේ විශේෂ සංග්‍රහය ලබා දෙන්න. මොකද ඔවුන් අපිට ඔවුන්ට සැලකීමක් යුතුකමක් කරනවා. ඒ සෞදාන ක්‍රීඩා සමාජය අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඔවුන් මේ තරගාවලින් සහභාගී වෙලා මත තරගයක් ලබා දීම සම්බන්ධයෙන්. ඔළුවෙන් ඉගෙන මේ තරගයට උද්‍යෝගය ලබා දෙන්න කියලා අපි ඉල්ලා සිටියා. මම හිතන්නේ උද්‍යෝගය දැන් වැඩිපුරත් එක්ක ලැබෙනවා තරගකරුවන්ට අපහසුතාවයක් ඇති වෙලා තියෙනවා. මදත් පසුපසට වී ඔබේ උද්‍යෝගය ලබා දෙන්න ඕන්ට අපහසුයි. මොකද වැඩි වෙලාවක් මේ වෙනකොට රැඳිලා සිටියා. ඉතින් කමදී මේ තරගය එයාකාරයෙන් ක්‍රියාත්මක වෙන්න සූදානම්ව තියෙන්නේ. ඔළුවෙන් හිටගැනීමේ තරගයේ මේ වෙද්දී තරගකරුවන්ට කිසිම විවේකයක් ලැබුණේ නැහැ. ඉතින් ඔබගේ උද්‍යෝගය මත තමයි මේ ඉදිරියට තරගයේ තීරණය වෙන්නේ. ඒ නිසා හැකි ඉක්මනින් ඔබගේ අත මත නැවතත් උද්‍යෝගය කරා යොමු කරන්න. මොකද තරගකරුවන් උද්‍යෝගී වන්නේ ඔබගේ උද්‍යෝගය මතයි. ඉතින් ඔබගේ ඔය නිකන් තියෙන අත් දෙක අරගෙන පොඩියක් ගහලා උද්‍යෝගය ලබා දෙන්න. මොකද ඔබගේ ගමේ තරගකරුවන්, ඔබේ ප්‍රදේශයේ තරගකරුවන් ඔබ තරග කරනවා වගේම තමයි ඔවුන් තරග කරනවා කියලා කියන්නේ. මෙම විශේෂ නිවේදනය මේ මාර්ගයේ අපේ සමිතිශාලාව ඉදිරිපිට නවත්තලා තියෙන කාර්යාලයේ රියදුරු මහත්මයාට වෛද්‍යකරුටයි K9664 අංකයේ දරන කාර්යාලයේ මදක් පාරෙන් ඉවත් කර දෙන්න කියලා සංවිධායක මණ්ඩලය ඉල්ලීමක් කරනවා. මොකද ගීස් ගහගෙන යන ෆැක්ටරියක් ඇවිල්ලා තියෙනවා. අය ළඟා කර ගැනීමට අපහසුතාවයක් ඇති වෙලා තියෙන නිසා එම රියදුරු මහත්මයා හෝ එම අයිතිකාරී වෙන කාර්යාලය ඉදිරියට හෝ පසුපසට කියන අපිට සහයෝගය දක්වන්න කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඉස්සු ගින්න එපා. බෑග් නැතුව ඇඟට කෙලි. බෑග් නම් මට ඕන නෑ. බයින්න එපා කියා. ඔළුවෙන් ඉඳගෙන මේ තරගයේ එක් තරගකරුවෙකු මහීම වන අතර අනෙක් තරගකරුවා නිහල් මහත්මයා මහීම තවමත් වයස අවුරුදු 17ක පමණ දරුවෙක්. ඉතින් ලෙස්ලි මහත්මයා මම හිතන්නේ ලෙස්ලි මහත්මයා අවුරුදු 40 50ට වැඩි අය ඔයාලගේ දායකත්වය ලබා දෙන්න සූදානම්ද? තරගය ආරම්භ කිරීමට සූදානම්. විනිශ්චය මණ්ඩලය සූදානම්. මෙකේ 9664 කාර් රථය මදක් මාර්ගයේ නිවත් කර දෙන්න කියලා ඒ කාරුණික ඉල්ලීම කරනවා. ජයසිංහ මහත්මයාටයි මේ විශේෂ නිවේදනය. ජයසිංහ මහත්මයාගේ කාර් රථය මදක් ඉදිරියට ගන්න කියලා ඉල්ලීමක් කරනවා. මාර්ගයෙන් පොඩක් ඉදිරියට ගන්න කියලා ජයසිංහ මහත්මයා. ඌට නම්බරේ අමතක වෙලා තිබිලා කාර් එකේ ඒක නෙවෙයි. ඔව් ජයසිංහ මහත්මයා කැවිනෙනවා. ඔව්ට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අපිට දක්වන සහයෝගයට. කණ්ඩායම් දෙක සූදානම් වන්න කඹෑදීමේ තරගයේ දෙවන වටය ආරම්භ කිරීම සඳහා. ඔව් කඹෑදීමේ තරගයත් ඔළුවෙන් හිටගැනීමේ තරගයත් උණුසුම්ම යොහුසුල පොඩක් කවේ ලබා දෙන්න. ක්‍රියාත්මක වෙද්දී සිඟිති අවුරුදු කුමරා කුමරිය පොඩක් ලබා දෙන්න ලෙස්ලි මහත්මයාගේ පැත්තෙන්. ලෙස්ලි මහත්මයාගේ පැත්තෙන් අපිට පොඩක් කවේ ලබා දෙන්න. තාජුට්ට හමංගල්ල කණ්ඩායම මදක් හිර කර ගන්න කවේ හමංගල්ල කණ්ඩායමේ සිඟිති අවුරුදු කුමරා කුමරිය තේරීමේ තරගයත් මේ මොහොතේ සිට ආරම්භ වෙනවා. ඒ අනුව තමන්ගේ නම් ලබා දුන් සියලුම තරගකරුවන් සහ තරගකාරිනියන් කාර්යාලය අභියසයට පැමිණෙන්න. කණ්ඩායම් දෙක සූදානම්ද? කණ්ඩායම් දෙක සූදානම්? වීරසිංහ මහත්මයා කණ්ඩායම් දෙක සූදානම්? ඔව් සංඥාව ලබා දෙන්න. ඔව් තරගය ආරම්භ වුණා. කඹෑදීමේ තරගය පිරිමි. ඉතාමත් උද්‍යෝගිමත් ජවත් සම්පන්නම තරගය තමයි 2025 බක්මාවුවේ උත්තර ක්‍රීඩා සමාජයේ වලින් නිර්වහන ඔව්
ඔළුවෙන් හිටගෙන මේ තරගය තවමත් ක්‍රියාත්මක වෙනවා. ඔව් හදාදීමේ තරගය අවසන් වුණා. හමංගල්ල කණ්ඩායම ජයග්‍රහණය කළා. ලෙස්ලි මහත්මයාගේ කණ්ඩායම පරාජයට පත් කරමින් අපි උදාර ක්‍රීඩා සමාජය වෙනුවෙන් හමංගල්ල කණ්ඩායමට ස්තුතිවන්ත වෙනවා. අපේ උදාර ක්‍රීඩා සමාජයේ පත්මාවුලට සහභාගී වෙන අපිට දක්වූ සහයෝගයට ඒ වගේම ලෙස්ලි මහත්මයාගේ කණ්ඩායමට අපි දෙහිම ස්තුතිවන්ත වෙනවා. ඉතාමත් දියුණු තරගයක් ලබා දීලා තමයි මෙම ජයග්‍රහණය ඔවුන්ගෙන් ගෙවී ගියේ. හමංගල්ල කණ්ඩායමත් ඉතාමත් ශක්තිමත් කණ්ඩායමක්, ලෙස්ලි මහත්මයාගේ කණ්ඩායමත් එමයි. කණ්ඩායම් දෙකටම අපි සුවවදනවා. ඔවුන්ට ඉදිරි තරගාවල් සඳහා සහභාගී වෙලා ජයග්‍රහණ ලබා ගන්න වාසනාව, ශක්තිය, ධෛර්යය ලැබෙන්න කියලා. කමෙඩි මේ තරගයේ මේ විදිහට අවසන් වෙද්දී ඔළුවෙන් හිටගෙන මේ තරගය තවමත් ක්‍රියාත්මක වෙනවා. යොහුසුළු ක්‍රියාත්මක වෙද්දී ප්‍රේක්ෂකාගාරයෙන් තවමත් උද්‍යෝගයක් ලැබෙන්නේ නැහැ හරියට. මොකද තරගයේ අවසාන භාගයේ තමයි මේ වෙලේ ක්‍රියාත්මක වෙන්නේ. තරගකරුවන් ඉතාමත් අපහසු මට්ටමකින් ඉන්නේ. මොකද ඔබගේ උද්‍යෝගය මත තමයි මම කලින් සඳහන් කරා වගේ තරගයේ ක්‍රියාත්මක වෙන්නේ. රැඳෙන්නේ ජයග්‍රහණය සහ පරාජය. ඉතින් දෙපස රැඳී සිටින සියලු දෙනාට ඉතාමත් ගෞරවයෙන් සිටිනවා. ඔබගේ උද්‍යෝගය ලබා දෙන්න තරගකරුවන්ට ජයග්‍රහණය කරා රැගෙන යාම සඳහා. ඒ අනුව සිංහිති අවුරුදු කුමරා කුමරිය තේරීමේ තරගයක් මේ මොහොතේදී ආරම්භ කරන්න සූදානම් වෙලා තියෙනවා. සිංහිති අවුරුදු කුමරුන් සහ කුමරියන් හැකි ඉක්මනින් කාර්යාලය අභියසට රැගෙන එන්න. සිංහිති අවුරුදු කුමාරවරුන් සහ කුමරියන් හැකි ඉක්මනින් කාර්යාලය අභියසට රැගෙන එන්න. बापाय बोलाय ගෙදර ඉන්නවා යත්තේ නැහැ හිට ගන්න. ගෙදරදී පුරුදු වෙලා වගේ හැබැයි. පුරුදු කරාද? ඔළුවෙන් හිටගෙන මේ තරගයේ නියල් මහත්මයා සහ මහින්ද තවමත් තරගයේ යෙදෙන අතර දැන් නම් ටිකක් වෙහෙසයි. නමුත් ඔවුන් වෙහෙස සංගවාගෙන තමයි ක්‍රියාත්මක වෙනවා. මේ වෙද්දී විනාඩි 40කට වැඩි කාලයක් ඔවුන් තරගයේ නිරත වෙනවා. ඉතින් විනාඩි 40ක් කියලා කියන්නේ සෑහෙන වෙලාවක්. ඔයගොල්ලෝගේ අත් එක්ක එකතු වෙලා පොන්චි අත්පොලි සංවාදයක් දෙමුකෝ. මොකද මේ තරගයේ ක්‍රියාත්මක වූ මොහොතේ සිට ආරම්භ වූ මොහොතේ කිසිම අත්පොලි සංවාදයක්වත් ඔල්වර සංහඩක්වත් නොමැතිව තමයි තරගය ආරම්භ කළේ. ඊළඟට සිංහිති අවුරුදු කුමරා සහ කුමරිය තරගය ආරම්භ කිරීමට සූදානම්. ඒ සඳහා ඔබගේ දරුවා සූදානම් කර මෙම ස්ථානයට ළඟා කර දෙන්න සිංහිති අවුරුදු කුමරා සහ කුමරිය වෙනුවෙන්. සිංහිති අවුරුදු කුමරා සහ කුමරිය හතෙන් පහළ තරගයක් වන බැවින් ඔබගේ කුඩා දරුවන් ඒ සඳහා ඉදිරිපත් කරන්න. සිංහිති අවුරුදු කුමරා සහ කුමරිය. බාප්පයි පුතයි මුල් අධීරයේ සිටම ඉතාමත් දක්ෂ අන්දමින් තරගයේ රෝණ බාප්පා දිනනවාද පුතා දිනනවාද කියලා හිතා ගන්න බැරි මට්ටමකට විනිශ්චය මණ්ඩලයක් ප්‍රේක්ෂක ඔබත් මමත් පැමිණලා තිනවා. අපි බලමු තරගයේ තවමත් ක්‍රියාත්මකවයි පවතින්නේ. ජයග්‍රහණය කෙසේ බෙදී යයිද කියලා. විනිශ්චය මණ්ඩලය ඔළුවෙන් හිටගෙන මේ තරගයේ නිරත වෙන දෙපළට ඉතාමත් ආදරයෙන් ඉල්ලීමක් කරනවා. ඔබ රැඳී සිටින ඉරියව්ව අපහසු නම් කකුල පහතට කරන්න පුළුවන්.
නමුත් ඔබ කකුල පහතර කරලා ඒ මොහොතේම කකුල උස්සන්න එපා. මොකද ඒක ශරීර ශෞක්‍යයට අහිත කරන නිසා ඔබ ඉන්න ඉරියව්වේ සිට යම් ඉරියව්වකට මාරු වුණොත් ඒ ඉරියව්වේ යම් කාලයක් රැඳී සිට නැවත ඔබ දැන් රැඳී සිටින ඉරියව්වට එන්න කියලා ඉල්ලා සිටිනවා. මොකද ඒක ශරීර ශෞක්‍යයට අහිත කරන නිසා. ඔව් මේ වන විට ගස්ලබ ගෙඩියේ ඇට ගණන් කිරීමේ තරගයක් දිමාවටපත් වෙනවා. ගස්ලබ ගෙඩියේ ඇට 714ක් තමයි තිබිලා තියෙන්නේ. ආසන්න වශයෙන් ලියලා තියෙනවා 715ක්. දුලෙන් ඉදුවර තමයි ජයග්‍රහණය කරන්නේ ගස්ලබ ගෙඩියේ ඇට ගණන් කිරීම සම්බන්ධයෙන්. 715ක් ඔව් ලියලා තියෙනවා. ගස්ලබ ගෙඩියේ ඇට 714ක් තමයි තිබිලා තියෙන්නේ. ඉතින් ආසන්නම ගාන හැටියට අපි 715 අරගෙන ඔහුට ජයග්‍රහණය ලබා දීමට අපි කටයුතු කර තිබෙනවා. අප්පුඩි නෑ එහෙමම නෙවෙයි සිංගිති අවුරුදු කුමරාදා කුමරිය වෙනුවෙන් ඉදිරිපත් වන තරංකරුවන් මෙම ස්ථානයට වාර්තා කරන්න විනිශ්චය මණ්ඩලය සූදානමින් සිටිනවා. ඔබ එනතුරු ඔළුවෙන් හිටගෙන මේ තරගයේ නිරත වෙන තරගකරුවන් දෙපළට අපහසු නම් ඉරියව්ව මාරු කරන්න පුළුවන්. ඔබ ඉරියව්ව මාරු කරලා යම් වෙලාවක් එම ඉරියව්වේ රැඳී සිට නැවතත් ඔබ සිටි ඉරියව්වට මාරු වෙන්න. නැවතත් ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටින්නේ පොන්චි අත්පොළ සන්නාදයක් ලබා දෙන්න. මොකද මෙම තරගය ඊටමත් අපහසු තරගයක්. මොකද රැඳෙන්න අමාරු තරගයක්. මේ වෙද්දී විනාඩි 45කට වැඩි කාල සීමාවක වුන් තරගයේ නිරත වෙනවා. සිංගිති අවුරුදු කුමරා සඳහා ප්‍රථම තරගකරු සෙනුලි දහම්ස එවැනි තරගකරු ළඟ පාරක් Pera paasal යන්නේ. ඔළුවෙන් හිටගෙන මේ තරගය ක්‍රියාත්මක වෙනවා. ඕන් විශ්වාසයෙන් තමයි තරගයේ නිරත වෙන්නේ. ප්‍රේක්ෂකයන්ගෙන් බාධාවක් වෙනවා නම් ඕන්ට පොඩ්ඩක් ඈත් වෙන්න. මොකද වැඩි කාල සීමාවක් මේ තරගයේ උන් නිරත වුණා. ඉතින් තාමත් තරගයේ ක්‍රියාත්මක වෙන මොහොතක ප්‍රේක්ෂකයන් මද පසුපසට ගමන් කරන්න උන්ට අපහසුයි රැඳෙන්න. මොකද දහදිය නිසා. ඔව් පුතේ ඔයා මොකක් හරි ඉදිරිපත් කිරීමක් කරනවද? ගීතයක් හරි මොකක් හරි. මොකද්ද? ගීතයක් කියනවද? තීන්දුවක් ආවම කියන්නකො. Ini udah hari laptop ya.
ඔයා පුතේ ඔහම රවුමක් ගිහිල්ලා ඇවිල්ලා මේ පැත්තෙන් හිට ගන්නකෝ. ඔහම රවුමක් ගිහිල්ලා. මේ ඉන්න පුතේ. මෙතන හිට ගන්න. ඊළඟ දරකරු Sudah, mak keluar dari rambut ya. Kembang baru. හරි පුතේ. පුතේ ඔයාගේ නම කියන්නකෝ. ලාහිරු. ලාහිරු. ඔයා පෙර පාසල් යනවාද ඉස්කෝලේට යන්නේ? ගල්ඩේනියේ. ඔයා මොකක් හරි ඉදිරිපත් කිරීමක් කරනවද? ගීතයක් හරි නැටුමක් හරි මොකක් හරි? එහෙනම් පුතේ නැටුම ඉදිරිපත් කරන්නකෝ ඔයාගේ. හිතුවස්? එහෙනම් සිංගිතේ අවුරුදු කුමරා තරගයේ ක්‍රියාත්මක වෙනවා. මේ වෙද්දී තරගකරුවන් දෙපළක් තමන්ගේ තරගයේ යෙදලා තියෙන මොහොතක මීළඟට රමේෂ් සක්‍රිය සදෙව් තිසරක ජනිතු ඉදුෂ මේ තරගකරුවන් 5 දෙනාත් හැකි ඉක්මනින් කාර්යාලය අභියස රැඳී සිටින්න තරගයේ ඊළඟට ඔබගේ අවස්ථාවයි තිබෙන්නේ. ඔව් මේ සිංගිතේ කුමරාගේ ගීතයකට නර්තනයක් කරනවා. මේ ගීතය ඉදිරිපත් කරන්න. හරි පුතේ. හරි ලස්සනයි යා. සිංගිතේ අවුරුදු කුමරා කුමරිය මේ විදිහට ක්‍රියාත්මක වෙද්දී මීළඟ තරගකරු සදෙව් තිසරක පුතේ. ඔයාගේ නම කියන්නකෝ පුතේ. DM සදෙව් තිසරක දිසානායක. පුතේ ඔයා ඉස්කෝලේ යනවද? කොහාටද යන්නේ ඉස්කෝලේ? මඩවලට. මඩවල. ඔයා මොකද්ද ඉදිරිපත් කරනවද? ගීතයක් කියනවද? නටුමක් ඉදිරිපත් කරනවද? මොකද්ද? ගීතය. ගීතය. අම්මට තාත්තට සලකන දරුවට කිසි දවසක වරදින්නේ බුදුදම් සංඝ යන තෙරුවන් සරණි ජන යන තැන ජයගන්නේ තුති